සෙල්ෆ් කෙයා කියන්නේ බාහිර ලස්සන විතරක් නෙමෙයි අභ්‍යන්තර ලස්සනත් වැදගත්. ඉතින් කාන්තා අපේ මෙන්ස්ට්රුවල් හයිජීන් උසප් සනීප ආරක්ෂාව ගැනයි අද මං කතා කරන්නේ. ඉතින් මං ඒ ගැන දන්නේ මොනවද? ඕගොල්ලන්ට ඒ ගැන වැදගත් වෙන්නේ මොනවද කියලා මේ වීඩියෝ එකෙන් අරගෙන එනවා. මේගොල්ලෝ දකින්නේ අපි ඔසප් කාලයේදී භාවිතා කරන සනීපාරක්ෂක ද්‍රව්‍ය කිහිපයක්. මේ තියෙන ටැම්පෝන්ස් මේක යෝනි මාර්ගයට ඇතුල් කරලා පාවිච්චි කරන එකක්. මේ තියෙන්නේ මෙන්ස්ට්රුවල් කප්ස් මේකත් යෝනි මාර්ගයට ඇතුල් කරලා පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ සැනිටරි පැඩ්ස් මේක අපේ අන්ඩර්වෙයාර් එකට අලවලා පාවිච්චි කරන්නේ. ඔසප් කාලයේදී මම භාවිතා කරන්නේ සැනිටරි පැඩ්ස්. මේ තියෙන්නේ මගේ සැනිටරි පැඩ්ස්, අන්ඩර්වෙයාර්ස්, ලයිනර්ස් දාලා තියෙන සැනිටරි බොක්ස් එක. ඉතින් මේක අනිවාර්යෙන්ම මගේ වෝඩ්‍රෝබ් එකේ තියෙන දෙයක්. ඔයත් කාන්තාවක් නම් ඔයාට දුවෙක් ඉන්නවා නම් ඔයාලගේ වෝඩ්‍රෝබ්ස් වලත් මේක අනිවාර්යෙන්ම තියාගන්න. ඔයාට ඔයාගේ දුවට හරිම පහසුවක්. අපිට වෙළඳපොලේ විවිධ පැඩ්ස් වර්ග විවිධ දිග ප්‍රමාණයන්ගෙන් විවිධ ඝනකම් ප්‍රමාණයන්ගෙන් මිලදී ගන්න පුළුවන්. කොටන් පැඩ් එකක් අනිවාර්යෙන් මිලදී ගන්න මතක තියාගන්න. මේ වගේ දිග පළල අනුවත් පැඩ්ස් තියෙනවා කියලා මං කිව්වනේ. රාත්‍රියට දිගින් වැඩි පැඩ් එකක් අඳින එකෙන් ඕගොල්ලන්ගේ ඇඳුම තැවරෙන එක, බෙඩ් ෂීට්ස් මාරු කරන්න වෙන එක වළක්ව ගන්න පුළුවන්. අපි අඳින පෑඩ් එක දිගු වේලාවක් ඇඳගෙන ඉන්නේ නැතුව ඉක්මනින්ම පැය 3කට හෝ 4කට වරක් ඒක මාරු කරලා එම ප්‍රදේශය පිරිසිදු කරලා අලුත් ඒවා ඇඳගන්න එක අපේ හයිජීන් එකට විතරක් නෙමෙයි ආසාදන වලින් අපිට වළකින්නත් හේතුවක් වෙනවා. දැන් මම මේ පෙන්නන්නේ සැනිටරි පවුච් එකක්. අපි ට්‍රැවල් කරනකොට ඔෆිස් එකට ස්කූල් එකට මේ වගේ දෙයක් අරගෙන යන්න පුළුවන්. මේ වගේ දෙයක් පාවිච්චි කරන එකෙන් අපි අපහසුතාවයට පත්වෙන එක වළක්ව ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට හිතන්නකෝ මිශ්‍ර පාසලකට යන දුවෙක් ඉන්නවනම් ඇයට පෑඩ් එක පොකට් එකේ දාගෙන යනකොට අර ළමයි වුණ ටිකක් බලනවා. ඉතින් මේ වගේ දෙයක් පාවිච්චි කරොත් කවුරුත් විශේෂයක් අවධානයක් දෙන්නේ නැහැ. හේතුව මේක පොඩි පර්ස් එකක්නේ. ඉතින් අපිට ඕනම තැනකට කිසිම අපහසුතාවයකින් තොරව අපේ සැනිටරි අයිටම්ස් ටික අරගෙන ගිහිල්ලා අපේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් හිතනවා ඔයගලන්ට මේක වැදගත් වෙන්න ඇති. මේකෙන් යම් ප්‍රයෝජනයක් ගන්න ඇති. එහෙම ගත්තා නම් ඕගලන්ට ඒක හොඳයි නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න.